බීජ දෙමුහුම් කරනයේදී මුලින්ම පරාග දානී වලින් පරාග වෙන් කර ගැනීම සිදු කරනු ලබනවා. වෙන් කරගත් පරාග ක්ලිප් එකකට එහෙම නැත්නම් අසුරණුවකට එකතු කරනවා. මෙම පරාග ජායන්ගේ පුෂ්පවල එහෙම නැත්නම් ගැහැණු මල්වල කලංකය මත ආලේප කරනවා. ඉන්පසු මේ හඳුනා ගැනීමේ පහසුව සඳහා මේකට නූලක් දානවා. එතකොට පැහුණු කරල්වල මෙම නූල තියෙනවා නම් මේක පරාගණයට ලක් වෙච්ච කරල් කියලා හොයාගන්න පුළුවන්. මේවා මැචියුරිටි එහෙම නැත්නම් පරිණත වෙන්න ඇරලා ඉදුණාම අස්සනු නෙලා ගන්නවා. අස්සනු නෙලාගෙන වියලා බීජ වෙන් කිරීම සිදු කරනු ලබනවා. මේ ආකාරයෙන් තමයි මෙරිස් හයිබ්‍රිඩ් නිෂ්පාදනය කරන්නේ. මෙය MICH HY1 මිරිස් ප්‍රභේද නිෂ්පාදනය.